හායි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ අපේ පැංචිව කොහොමද ගෙදර එක්ක ගෙනාවේ කියලා. ඒ ගෙදර එක්ක ගෙනෙන්න අපි කොහොමද ලේස්ති වුනේ කියලා. ඉතින් මේ තියෙන අපේ පැංචිගේ කොට් එක. එයාගේ නේම් ටැග් එක මම මගේ අතින්ම නිර්මාණය කරගත්තා. මම තව වෝල් එකට ලස්සන පික්චර්ස් 3ක් ඇඳගත්තා. මේ තියෙන පික්චර්ස් 3 මම ඒක වයිට් කලර් එකෙන් ප්‍රේම් කරගත්තා. ඇත්තටම මට ඕන වුණේ බබාගේ රූම් එක වයිට් ඇන්ඩ් පින්ක් වලින් ඩෙකොරේට් කරගන්න. ඒ නිසා මම බබාගේ කොට් එක, බබාගේ කබඩ් එක, රෙදි රැක් එක, බේසන් ඒ හැම එකක්ම වගේ වයිට් කලර් එකෙන් තමයි තෝරගත්තේ. මේ තියෙන්නේ ඇත්තටම බබාගේ කොට් ඒරියා එක මම ලස්සනට හදාගත්ත විදිහ. මේ කොට් මොබයිල් එක මගේ අතින්මයි නිර්මාණය කරගත්තේ මම. මේ තියෙන බබාගේ කබඩ් එක. ඉතින් අපිට ඩෙලිවරි ඩේට් එක දීලා තිබුණේ ඔක්තෝබර් 6 වෙනිදාට. මට එහෙම ලොකුවට අමාරුවක් තිබුණෙත් නැති නිසා මමයි අයියයි දෙන්නම හිතුවේ අපේ පැංචි ඔක්තෝබර් 6 වෙනිදාට අපි ළඟට එයි කියලා. ඉතින් අපි හැම දෙයක්ම ප්ලෑන් කරේ ඒ විදිහට. ඒ වුණාට හැබැයි මට 28 වෙනිදා රෑ ටිකක් අමාරු වුණා. ඊට පස්සේ අපි හොස්පිටල් ගියාම ડોක්ටර්ස්ලා නම් කිව්ව එක නෝමල් කියලා. ඒ වුණාට මට ආයි 29 වෙනිදා උදේ ටිකක් අමාරු නිසා අයියත් වැඩට යන්න නැතුව නිවාඩු දාලා පාර අපි දෙන්නම හොස්පිටල් ගියා. ඉතින් මේ තියෙන්නේ හොස්පිටල් එකේදී මම ගත්ත පුංචි වීඩියෝ එකක්. මම ඩෙලිවරි එකකට මම සූදානම් වෙලා හිටියට ඇත්තටම අන්තිමට ડોක්ටර්ස්ලා තීරණය කළා C-section එකට යන්න. ඉතින් අපේ පැංචිව ගත්තේ C-section එකෙන්. ඇත්තටම මට ඒ අවස්ථාව නම් හිතා ගන්නවත් බැහැ. මේ තියෙන්නේ මාව රූම් එකට එක්කන් ආපු වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මේ තියෙන්නේ අපේ පැංචිගේ කොට් එක. ඉතින් ඊට පස්සේ තමයි අපේ පැංචිව එක්ක ගෙනාවේ. ඇත්තටම කියනවා නම් පැංචිගේ හැම දෙයක්ම හොස්පිටල් ස්ටාෆ් එක තමයි කරේ. මොකද අයියත් මට ළඟම ඉන්න බැරි වුණා. මොකද එයා වැඩට යන්න ඕන නිසා. මොකද අපි හැමදේම ප්ලෑන් කරගෙන හිටියේ ඔක්තෝබර් 6 වෙනිදාට නිසා අයියට නිවාඩු ගන්න අමාරු වුණා. නිසා ඉතින් අයියට මගේ ළඟින්ම ඉන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් ඇත්තටම හොස්පිටල් ස්ටාෆ් එක හැම දෙයක්ම හොයලා බලලා කරන නිසා ඒක ලොකුවට අඩුවක් දැනුන්නේ නැහැ. මේ තියෙන්නේ මට හොස්පිටල් එකෙන් ලැබුණු මීල්ස් වල මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ගත්තා දවස් 3ේම. මේ තියෙන්නේ දවස් 3ක් පුරාවට මම හිඳපු රූම් එක.
ඉතින් මම මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ මගේ ඩිලිවරි එක්ස්පීරියන්ස් එක. තව අපේ පැංචිට හොස්පිටල් එකෙන් තෑගි වගේක් හම්බුණා. මේ තියෙන්නේ ඒවා. ඉතින් අපේ පැංචිව අපි ගෙදර එක්කගෙන ආවා. මේ ඉන්නේ අපේ පැංචි. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.